Okay. මම කලින් අන්තිම වීඩියෝ එකේ ලාස්ට් වීඩියෝ එක අපි කතා කරලා ඉවර කරා අපේ contracting triangle ටික ඔක්කොම details එක fully covered කරා. එතකොට ඔන්න ඒක එහෙම තමයි අපි contracting triangle එක බලන්නේ. හරිද? එතකොට ඒකේ rules දැන් තේරෙන්නේ නැති කොච්චර තිබ්බද කියලා. ඒ හැම rules එකක්ම එකින් එකක් බලන්න ඕන. හරිද? එතකොට තමයි අපේ count එකේ possibility එක වැඩි වෙන්නේ. හරිද? එතකොට දැන් දැන් තියෙන දැන් පොඩි මාකට් අප්ඩේට් එකකුත් දීලින්න. දැන් මෙතන පේනවා ඇති මෙතන ඔයාලට එහෙම ට්‍රෑන්ගල් සෝරි ඩයමෙට්‍රිකල් හැදෙලා තියෙනවා හරිද එතකොට මේ ඩයමෙට්‍රිකල් එකේ ලාස්ට් ලෙග් එකේ තමයි දැන් මේ ඉන්නේ ඒ කියන්නේ මෙන්න මේ දුරට සමානව ඔය එහෙම සීන් එකක් යන්න ඕන එතකොට ඒක ගිහිල්ලා ඉවර කරලා තියෙනවා මේ පේනවනේ එතකොට ඒක හරි දැන් තියෙන තත්ත්වය තමයි මාකට් එක හොඳ මූවමන්ට් එකක් අරගෙන මෙන්න මේ ගියපු කාලයට හා සමාන මෙන්න මේ ලාස්ට් වේව් එකට දැන් මෙතන ලාස්ට් වේව් එක ගිහිල්ලා ඉවරනක් ඒ ගියපු වේව් එකට හා සමානව කාලයක් අරගෙන ඔහු ඊට අඩු කාලයක් අරගෙන මාකට් එක මෙන්න මේ හයි එක බ්‍රේක් කරලා අප් වුණොත් මාකට් එකට වද බූලිෂ් තමයි හරිද එතකොට අපිට හිතන්න පුළුවන් මාකට් එක සම්පූර්ණයෙන් බූලිෂ් කියලා එහෙම නොවුනොත් ඒ කියන්නේ මං කියන්නේ එහෙම නොවුනොත් මෙන්න මෙහෙම දැන් මෙතන මොකක් හරි ආය පැටර්න් එකක් හදලා මාකට් එක ආයේ පල්ලෙහාට ටර්න් ඩවුන් වුණා කියලා හිතන්න. ඒක මෙතන X එකක් හදලා. හරිද? මොකක් හරි X එකක් හදලා ඉගෙන කම්බිනේෂන් එකක් හදන්න හදලා ආයේ මාකට් එකට පල්ලෙහාට වැටෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක නිසා මං හොඳම වැඩේ තමයි ඔයාලා මෙන්න මේ හයි එක බ්‍රේක් වෙනකම් bearish trade වලට enter වෙන්න try කරන්න. නිතරම මෙන්න මේක බ්‍රේක් වුණොත් හදිස්සියවත් හොඳ මූවමන්ට් එකකින් හොඳ ප්‍රෙෂර් එකකින් අපිට බූලිෂ් කියන්නේ ලොං ට්‍රේඩ්ස් වලට ෆියුචර් ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන්න පුළුවන්. හරි. ඔන්න ඔක තමයි කියන්න වෙලා තිබ්බේ. දැන් අපි යන් එක්ස්පෑන්ඩඩ් ට්‍රයැන්ගල් කතා කරන්නද? අද එක්ස්පෑන්ඩඩ් ට්‍රයැන්ගල් ගැන කතා කරන්න තියෙන්නේ අපිට. එතකොට මෙන්න මේකේ මම පොඩි රුල්ස් වගේ ටිකක් කියන්න යන්න. මේක එතකොට සබ් වේව් පහක් තියෙනවා. ඒතර වේව් ස්ට්‍රක්චර් එක තමයි කරෙක්ටිව් සෝරි කරෙක්ටිව් 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 හරිද? එතකොට මෙන්න මේක තමයි ස්ට්‍රක්චර් එක. එතකොට there are five shapes of expanding triangle. expanding triangle එකේ shapes පහක් තියෙනවා. අපි අර කලින් කතා කරා වගේ contracting triangle එකේ shapes පහක් තමයි. first එක තමයි regular expanding and second එක regular expanding මම කියන මුලින්දලා regular expanding ascending expanding and running expanding එතකොට ඔන්න පහ තමයි තියෙන්නේ අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම. එතකොට මේකේ types දෙකක් තියෙනවා හැදෙන formation of expanded triangles. ඒ කියන්නේ types දෙකක් තියෙනවා හැදෙන්න පුළුවන්. first type එක තමයි limited expanding and the second one is non-limited expanding. so එතකොට දැන් මේකේ පොඩි rules වගේ තමයි මේ ටික. එතකොට මේක මෙහෙම ඇඳ ගන්න expanded triangle එක දාලා දාසක් එන්න. market comes like this wave A, B, C, D, E. මේකෙදි වෙන්නේ brother wave A එක ඇරෙන්න wave A එක break කරන්න පුළුවන් wave B එකෙන්. එහෙම නොවෙන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. අර රෙගියුලර් සීන් එක තමයි මේ හරිද? එතකොට A එක ඇරෙන්න අනිත් හැම wave එකක්ම break කරන්න ඕනේ. කියන්නේ දැන් මෙතන wave A එකේ head එක wave C එකෙන් break කරලා තියෙනවා. එතකොට wave B එකේ head එක wave D එකෙන් break කරලා තියෙනවා. එතකොට wave මෙන්න මේ D එකේ start එක wave E එකේ break කරලා තියෙනවා. ඔන්න ඔය ටික දැනගන්න ඕන. ඒකද මෙන්න මේ ටික. මේක අනිවාර්යෙන් මේක break කරන්න ඕන. ඊට පස්සේ මේක මෙතන break කරන්න ඕන. මේක මෙතන break කරන්න ඕන. ඔන්න ඔය ටික break කරන්නම ඕන මාකට් එක අනිවාර්යෙන්. හරිද? එතකොට දැන් තමයි අපි rules ටික අපිට කතා කරන්න තියෙන්නේ. rules එක ලියාගෙන
මේ ටික ලියා ගන්න ඕනේ. එතකොට waves පහම අනිවාර්යෙන් overlap වෙන්න ඕන. දැන් තේරෙනවද මේ overlap වෙලා තියෙන්නේ පේනවනේ. A B B C වලට ඇවිල්ලා ඔන්න පේනවනේ. overlap කියන scene එක මං හිතන්නේ මුලදීම මං කතා කරා. overlap කියන්නේ wave එකක් ගිහිල්ලා ඒ wave එක මෙන්න මේ wave එක අතරට එන්න ඕන. නෝ තමයි කියන්නේ. overlap වෙනවා කියලා කියන්නේ ඒක කියන්නේ. හරිද? overlap කියන එක තේරෙන්නේ නැත්නම් කලින් වීඩියෝස් මං කියලා දීලා ඇති. මොකක්ද overlapping එකක් කියන්නේ අනම්මනම් දේවල්. බලන්නේ හරිද බලලා සාමාන්‍ය හොඳ අදහසක් ගන්න. මොකද දැන් සාමාන්‍යයෙන් දැන් නියෝ කරද්දි normal elliott wave වල හොඳ idea එකක් තියෙනවනම් කරන්න පුළුවන් ඉක්මනට. ඒ කියන්නේ ඉක්මනට ඔළුවට තේරෙනවා. හරිද? ඒ කියන්නේ එමෙ තනිකර විෂයන් දෙකක්. විෂයන් දෙකක් කියන්නේ rules තනිකර ගොඩක් වෙනස්. ඊට පස්සේ සමහර දේවල් එලියට වල නැහැ. හරිද? සමහර patterns නැහැ. හරිද? දැන් මාකට් එකේ හැදෙන ගොඩක් patterns නියෝ වලට අනුව එලියට වල නැහැ. දැන් ඩයමෙට්‍රිකල් එක තමයි ඩයමෙට්‍රිකල් සිමෙට්‍රිකල් තමයි මාකට් එකේ වැඩිපුරම හැදෙන්නේ. හැබැයි ඒ දෙක නැහැ එලියට වල. අන්න ඒක තමයි සීන් එක. මේකේ patterns 50 ගාණක් තියෙනවා. හරිද? හරිද? බය වෙන්න එපා 50 ගාණ උනාට 50 ගාන උනාට මාකට් එකේ හැදෙන්නේ එක ඒ කියන්නේ එක වෙලාවකට හැදෙන එක පැටර්න් එකයි. හරිද? ඒතකොට එහෙම හිතන්න සරලව හිතන්න වැඩි ඔලුවට ගන්න එපා. ගත්තොත් මේක මුලදී අමාරුයි කියලා තමයි හිතෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ වේව් පහම ඕලැප් වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ වේව් B එකේ ලෙන්ත් එක අඩුම තියෙන්න ඕන 0.618. ඒ කියන්නේ වේව් B එකේ ලෙන්ත් එක බලන්න අපි රිට්‍රේස්මන්ට් එක අරගෙන 0 to A තිබ්බා. අඩුම 618 කියන්නේ මෙන්න මේක. මෙන්න මේක අඩුම බ්‍රේක් කරලා තියෙනවා. දැන් හිතන්න මෙන්න මෙහෙම තිබ්බ කියලා. මෙහෙම තිබ්බොත් ඒක එතන expanded triangle යන්නේ. නෝ තමයි සරලම කතාව. හරි. ඊට පස්සේ sorry. wave B එකේ maximum එක තමයි 2.618. 2.618 මේ තියෙන්නේ මෙන්න මෙහෙ. මෙන්න මෙහෙ. ඒත් අර විදිහට තමයි බලන්නේ 0 to A තිබ්බා. මිනිමම් එක මේක මැක්සිමම් එක මේක මැක්සිමම් එකෙන් කියන්නේ මැක්සිමම් එක හදිස්සියක් මෙහෙම බ්‍රේක් කරොත් අපෝ ජීවිතේට පැටර්න් එකක් ගන්න එපා එහෙම හරිද මොකක්ද මේ පැටර්න් එක එන ගහලා මෙහෙම පැටර්න්ස් ගන්න එපා මේක තමයි ඉන්වර්ටඩ් ලෙවල් එක හරිද හරි එතකොට ඊළඟ 3ද 4 රුල වෙන්න ඕනේ ඔව් එක්කෝ වේව් A එක හරි හෝ A එක හෝ B එක තමයි කුඩාම එක වෙන්න පුළුවන් මේකේ. දැන් මෙතනට අනුව දැන් වේව් කුඩාම එක මොකද්ද? කුඩාම එක B මේ පේනවනේ කුඩාම එක B. C ලොකු ඊට වඩා D ලොකු ඊට වඩා E ලොකු ඊට වඩා. එතකොට මෙහෙම තිබ්බොත් හිතන්න මෙහෙම තිබ්බොත් අවුලක් නැහැ. 618 බ්‍රේක් කරලා 618 බ්‍රේක් කළා වේව් B එක. 2.618 බ්‍රේක් කළා නැහැ. එතකොට මේක ගන්න පුළුවන් අපිට. හරිද? එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ $100 වැඩි වුණා කියලා. හරිද? මෙන්න මේක තමයි වැඩි වෙන්න බැරි 100 කියන්නේ මේ ලෙවල් එක 1 කියන එක. හරිද? ඒ කියන්නේ හෙඩ් එක වේව් ඒ කියන්නේ වේව් 0 1. ඕකේ. එතකොට මේ දැන් මෙතනට අනුව කුඩා වේව් මොකද්ද? එතනට අනුව කුඩා වේව් වේව් එක. එතකොට මේ කියන්නේ ඒ රූල් එකේ කියන්නේ කුඩාම වේව් එක වේව් A හෝ B තමයි වෙන්න පුළුවන්. හරිද? අනිත් ඒවා ඊගාවට රෙගියුලර් එකේදී වේව් A එක තමයි පොඩිම. ඒ කියන්නේ රෙගියුලර් එකේදී වෙන්නේ වේව් A එකේ හෙඩ් එක වේව් B එකෙන් බ්‍රේක් කරන එක වෙන්නේ. සරලම කතාව. ඊට පස්සේ හෙඩ් එකේ ස්ටාර්ට් එක හරිද? හරි. ඉරගියුලර් එකේදී වේව් B එක තමයි පොඩිම. ඒ කියන්නේ වේව් A එක ලොකුයි. මෙන්න මෙහෙම. ඊළඟ රූල් එක සාමාන්‍යයෙන් වේව් E එක තමයි ලොකුම වෙන්න ඕන සහ වැඩිම කාලයක් ගන්නත් ඕන. හරිද? එතකොට වේව් E එක තමයි ලොකුම වේව් එක සහ වැඩිම කාලයක් ගන්න අවශ්‍ය නැහැ. හැබැයි ලොකුම එක වෙන්න ඕන. ඒ කියන්නේ පැටර්න් එකේ තියෙන ලොකුම වේව් එක අනිවාර්යෙන් වේව් E එක තමයි. හරිද? ඒක 100%. සාමාන්‍යයෙන් හැදෙන්න පුළුවන් පැටර්න්ස් තියෙනවා කම්බිනේෂන් හැදෙන්න පුළුවන්. ඩබල් කම්බිනේෂන්, ඩබල් සිග්සැග් හරිද? ඔය වගේ හැදෙන්න පුළුවන්. හරි.
එතකොට වේව් E එක වැඩිම කාලයක් ගන්න අවශ්‍ය නැහැ. කම්ප්ලෙක්සිටි එක අරින් වැඩි වෙන්න පුළුවන් අවස්ථාවක් සම්භාවිතාවයක් තියෙනවා. එතකොට මේකේ නොවෙන් ට්‍රංකේෂන්ස්. ඒ කියන්නේ මාක ට්‍රංකේෂන් එක කියන්නේ මොකද්ද? ට්‍රංකේෂන් එක කියන්නේ දැන් අපිට යම්කිසි හැදෙන වේව් එකක් තියෙන දැන් මම normal එලියට් වේව් එක ගත්තොත් දැන් එහෙම 1 2 3 diagonal එක ගමුකෝ 3 4 5 කියලා මෙන්න මේ 4 sorry 3 එකේ head එක break කරේ නැත්නම් මෙතන මොකද ගන්නෙ මෙතන මොකද්ද ගන්නෙ මෙතන ගන්නෙ truncation එකක් කියලානේ break කරේ නැත්නම් break කරොත් මෙතන truncation එකක් නෙවෙයි මාකට් එක up වෙලා. ඒතකොට break කරොත් තමයි කියන්නේ truncation break කරන්න බැරි වුණොත් තමයි truncation එකක් කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි මෙතන දැන් wave ABC D E මෙන්න මේ D එකේ start එක අනිවාර්යෙන් wave E එක break කරන්න ඕන. හරිද? මෙන්න මේ break නොකරොත් තමයි මෙතන truncation එකක් කියලා කියන්නේ. එතකොට මේක truncation හැදෙන්න බෑ. ඒක තමයි මම කිව්වේ. හරි. කිව්වේ තේරෙන්නේ නැති කියලා හිතනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් wave E එකට කලින් previous wave තුනක්වත් 50% retest කරලා තියෙන්න ඕන previous wave එකට. ඒක මෙන්න මෙහෙම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් wave E එක හැරෙන. එහෙම මෙන්න මේක ගන්න. හරිද? දැන් previous wave එක තියෙනනේ. previous wave එක බලන්න මෙහෙම දැන්. මෙතන තියෙනවා wave A එක. මෙතන wave A එක තියෙනවා. මෙතන wave B එක තියෙනවා. මෙන්න මේ B එකේ end එකයි B එකේ start එකයි මෙන්න මෙහෙම තියලා ගත්තට පස්සේ previous wave එක අනිවාර්යෙන් 50% යන්න ඕන. අනිවාර්යෙන්ම ඒ වේව් තුනක්වත් එහෙම වෙන්න ඕන. හරිද? අඩුම. ඒ කියන්නේ වේව් E එක ඇරෙන්න. එතකොට මෙතන දැන් බලන්න මෙතන වේව් E එක 50% වලට වඩා ගිහිල්ලා තියෙනවා මේ. හරිද? ඔන්න එක වේව් එකක් හරියට. ඊළඟට බලන්න මෙන්න මෙහෙම. A B C C N2 start තිබ්බා. වේව් B එක පේනවනේ. ඒකත් හරි. එතන 50% ඩක්. එතකොට ඔන්න ඔහම වේව්ස් තුනක් අපි බලන්න ඕන. හරිද? මෙතන මෙහෙම තියෙනවා. දැන් මෙතන පේනවනේ මෙතන 50% ඔන්න හොඳයි බලන්න අර මං වේව් ඒ වලට කියපේ හොඳට මතක තියාගන්න ඒක බලන්න මෙන්න මෙහෙම V2 එහෙ තිබ්බා වේව් එක මෙන්න මෙතනින් එන්නලා තියෙනවා ඊට වඩා එහා ගිහිල්ලා තියෙනකොට ඒ ටෙස්ට් එක පාස් වෙනවා හරි එතකොට expanding triangles brother හැදෙන්නේ නැහැ මේ අන්තිම රූල් එක expanding triangles හැදෙන්නේ නැහැ සාමාන්‍යයෙන් zigzag කරලා වේව් B එකක් විදියට ඊට පස්සේ triangle එක වේව් BCD විදියට වේව් B එකේ C එකේ D එකේ විදියට triangle වල හරියද ඊට පස්සේ contracting triangle එකේ වේව් E එකක් විදියට හැදෙන්නේ නැහැ සාමාන්‍යයෙන් හැදෙන්නේ නැහැ හරිද මොකද ඒ තැන් මාකට් එක ඉක්මනට perform කරන්න අවශ්‍ය තැන් හරිද ඒක ඉක්මනට හැදෙන්න ඕන ලොකු movement එකක් දෙන්න ඕන patterns ලොකු movement එකකට කලින් හැදෙන්න ඕන patterns දැන් මේ වගේක් හැදුනට පස්සේ මාකට් එක ගොඩක් time එක ගන්නවා හරිද expand triangle එක හැදුනට පස්සේ මාකට් එක ගොඩක් time එක ගන්නවා තොරන්න සීන් නිසා තමයි ඒ වගේ අර ඉක්මනට මාකට් එක ඒ පැටර්න් එකෙන් ආෆ්ටර් මූවමන්ට් එක ඉක්මනට යන්න ඕන නිසා තමයි ওই වගේ පැටර්න්ස් හැදෙන්නේ නැත්තේ හරිද ඊට පස්සේ horizontal expanding triangle කියලා දාගෙන අපි අර කතා කරපු triangle පහෙන් මුල් තුන කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ මුල් තුනනේ regular එක ascending එක නෑ descending එක. හරිද? එතකොට මේ regular triangle හැදෙනවා brother bearish සහ bull markets දෙකේම හැදෙනවා. ඊට පස්සේ ascending triangle හැදෙනවා බුල් මාකට් එකේ descending triangle හැදෙන bearish market එකේ. එතකොට මේ අපි regular එකේදී කතා කරා regular එකේදී වෙන්නේ මේ ටික මකා ගන්න අවශ්‍ය දෙයක්. අනවශ්‍ය ටික මකා ගත්තා. එතකොට regular එකේදී වෙන්නේ
වේව් ඒක තමයි කුඩාම එක. හරිද? එතකොට මෙන්න මෙහෙම තමයි හැදෙන්නේ. වේව් ඒක කුඩාම එක වෙද්දි රෙගියුලර් ඇසෙන්ඩින් ඩිසෙන්ඩින් වල මෙන්න මේ ටික තමයි මොකද්ද වේව් රේෂියෝස් නෙමෙයි වේව් අනුපාත දිග හරි උඩ දිග අනුපාත හරි ගමුකෝ B C D E මෙන්න මේ ටික තමයි අනුපාතය කියන්නේ හැදෙන්න පුළුවන්. කියන්නේ වේව් A එක ඒකට වඩා වේව් B එකට B එක ලොකුයි B එකට වඩා C එක ලොකුයි C එකට වඩා D එක ලොකුයි D එකට වඩා E එක. ඒක තමයි මේකෙන් කියන්නේ. එතකොට මේකෙදී පොඩිම එක තමයි වේව් A එක සහ ලොකුම එක තමයි වේව් E එක. එතකොට මෙන්න මේ වේව් E එක මෙන්න මේ පොඩි අර ටිප් එකක් වගේ ඇස් අ ටිප් හරිද? මෙන්න මේ වේව් E එක සාමාන්‍යයෙන් මෙන්න මේ AC ට්‍රෙන්ඩ් ලයින් එක. AC කියලා කියන්නේ මොකද? දැන් මෙහෙම A B C D E AC ට්‍රෙන්ඩ් ලයින් කියලා කියන්නේ මෙන්න මේ ට්‍රයැන්ගල් එකේ මෙන්න මේ ලෙග් දෙකනේ මේ මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක සෙට් වෙලා තියෙන එකනේ. ඒක වැදිලා තියෙන. එතකොට ඒක නිසා තමයි මෙතන AC ට්‍රෙන්ඩ් ලයින් එක කියලා කියන්නේ. හරිද? එතකොට මේ AC ට්‍රෙන්ඩ් ලයින් එකේ සාමාන්‍යයෙන් AC ට්‍රෙන්ඩ් ලයින් එක ගෑවෙන්න මාකට් එක එන්න පුළුවන් මෙන්න මේ වේව් E එක. එතකොට ඒක තමයි මේක කිව්වේ. එනේ වේව් E එක සාමාන්‍යයෙන් normally මෙන්න මේ level එකත් break කරලා වේව් E එක මෙන්න මේ AC ට්‍රෙන්ඩ් ලයින් එකේ ගෑවෙන්න එන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. එතකොට අපිට දැන් කතා කරන් දෙන අපිට Fibonacci ratios හරිද Fibonacci ratios තියෙන්නේ මේක නම් අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් සාමාන්‍ය Fibonacci ratios ටික අපි අද ඉවර කරමුද මේ මොනවද අපේ expanding triangle ටික ඉවර කරන්න try එකක් දෙන්නම් හරි පොඩ්ඩයි තියෙන්නේ expanding triangle නම් කතා කරන්න. ඒතර මේකෙදි Fibonacci ratios දැන් අපි කතා කරමු. හරි. ඕකේ. මුලින්ම ඔයාලා මෙන්න මේ වගේ triangle එකක් ඇඳගන්න. ඇඳගෙන අපි මුලින්ම brother දැන් බලන්න ඕන මේකේ fib levels තුනක් අපිට mainly කතා කරන්න තියෙනවා. මෙතන මේ වැඩි ගොඩක් මෙහෙම කරලා තියෙනවා මම මේ ටික අයින් කරගන්න. අපිට ඕන 100 කියන level එකයි 1.61 කියන level එකයි ඊගාවට 1.27 කියලා තමයි තියෙන්නේ. 272 එතකොට මෙන්න මේ Fibonacci levels ටික තමයි අපිට ඕන. ඔයාලා triangle එකක් අපි බලද්දි හරිද විශේෂයෙන් wave E එක ඇරෙන්න. E එකට ගන්න යම වෙනම triangle level එකක් හරිද? ඒ කියන්නේ sorry Fibonacci level එක. එතකොට දැන් මේ අපි දැන් මනින්න ගමු. measure කරන්න ගමු. ඉස්සෙල්ලාම wave B එකෙන් තමයි පටන් ගන්න ඕන. මොකද දැන් wave A එක මනින්න විදියක් නැහැ නේ. wave A එක මනින්නේ කොහොමද? wave B එකෙන් තමයි පටන් ගන්න. හරිද? එතන wave B එක බලන්නේ ඔයාලා 0 to A තියන්න ඕන මාකට් එක තියලා මෙන්න මේ fib levels තුන ඇතුලේ මාකට් එක wave B එක එන්ට් වෙන්න පුළුවන්. ඒක තමයි ඒ කියන්නේ මේක තමයි Fibonacci levels ටික. wave B එකට අදාළ. එතකොට මෙන්න මේ තුන ඇතුලේ තමයි මාකට් එක එන්ට් වෙන්න ඕන. ඊගාවට wave C එක බලන්නේ කොහොමද? C එක බලන්නේ ඒත් එහෙමයි A to B තිබ්බා. එතකොට ඒකත් මෙන්න මේ වගේ levels තුන ඇතුලේ එන්ට් වෙන්න ඕන. ඊගාව එක බලන්නේ කොහොමද? A to B තිබ්බ B to C තිබ්බ නෙමෙයි. ඊගාට B to C. ඔන්න අපි Fibonacci levels බලන විදිය. එතකොට මාකට් එකේ මේ හැම වේව් එකක්ම මෙන්න මේ විදියට මෙන්න මේ levels තුන ඇතුලේ
end වෙලා තියෙන්න ඕන. හරිද? මේ levels අනිවාර්යෙන් touch කරන්නම ඕන. ඒක නියතයක්. හරිද? එතකොට ඊගාවට wave E එකත් මෙහෙම මනින්න පුළුවන්. හරිද? මෙහෙම මනින්න පුළුවන්. wave C to D තිබ්බා. එතකොට ඒකත් අපේ level වලට ඇවිල්ලා තියෙනවා. අනිවාර්යෙන් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේක ඔයාලා මෙහෙම ඇඳ ගන්න ඔයාලා තේරෙන විදියට ඇඳගත්තට පස්සේ wave E එක මනින්න පුළුවන් තව විදියක් තියෙනවා අපිට. හරිද? ඊට පස්සේ මේ ටික අයින් කරලා. wave E එක මනින්න පුළුවන් අපිට තව විදියක් තියෙනවා. කොහොමද ඒක? ඔයාලා ගන්න trend based fib extension එක අරගෙන wave A එක ගන්න. ඒකේ start එක end එක second 0 to A තිබ්බා. ගෙනාවා wave D වලට. ගෙනාවට පස්සේ මෙන්න මේ waves දෙක on කරගන්න. ඒ කියන්නේ 1.618 සහ 2.618 කියන level දෙක. මෙන්න මේ level දෙක ඇතුළත තමයි ඊගාවට එන්න පුළුවන්. මෙන්න මේ විදිහින් අපි බලද්දී. හරිද? Fibonacci levels වලට අනුව මෙන්න මේ දෙක තමයි මම මේ දෙක අයින් කරගන්න. ඒතර මෙන්න මේ දෙක තමයි එන්න පුළුවන් Fibonacci levels දෙක. මෙන්න මේ ඒ විදිහටම බලද්දී. හරිද? ඒ කියන්නේ trend based fib extension එකෙන් බලද්දී. එතකොට දැන් හිතන්න දැන් ඔන්න මේක මිනිමම් මැක් කියන්නේ මිනිමම් ටාගට් එක. හරිද? ඒකයි මිනිමම් ටාගට්. දැන් හිතන්න මාගට් එක දැන් මෙන්න මෙහෙම ආවා. ඔන්න අපේ Fibonacci level එක හරි. දැන් මේක හරිද? මේක හරිද? මේක හරි වෙන්න විදියක් නැහැ. මොකද මම පටන් ගද්දිම කිව්වා අනිවාර්යෙන් මෙන්න මේ wave C එක break කරන්න ඕන. මෙන්න මේ wave E එකේ, ඒ කියන්නේ wave D එකේ start එක, wave D එකේ start එක අනිවාර්යෙන් wave E එකේ end කරන්නම ඕන. break කරන්නම ඕන. එතකොට මෙහෙම වුණාට වැඩක් නැහැ. අනිවාර්යෙන් මෙන්න මේක break කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ level එක මෙන්න මේ හරියට මාකට් එක එනවා. හරිද? එතකොට ඒක තමයි සරලම කතාව. අනිවාර්යෙන් මේ C එක කඩාගෙන යන්නම ඕන. මෙන්න මේ horizontal expanding triangles ඔක්කොම රෙයා. හරිද? මේවා ටික රෙයා. the horizontal හැදෙන්නේ නැහැ සාමාන්‍යයෙන් pattern එක. හරිද? ඊගාවට අපිට කතා කරන්න තියෙන්නේ irregular triangle. irregular triangle. irregular expanding triangle අපිට කතා කරන්න තියෙනවා. අපි irregular expanding triangle කතා කරලා අපි අදට වීඩියෝ එක ඉවර කරමුනේ. අපි කරමු. අපි අද rules ටිකක් එහෙම වැඩි කතා කරානේ. එපා වෙනවත් දන්නේ නැහැ මෙහෙම බලන් ඉන්නත් බෑනේ කට්ටියනේ. හරි. එතකොට irregular expanding triangle එකේදී වෙන්නේ wave A එක ලොකු මේක wave A එක ලොකුයි B එකට වඩා. එතකොට wave B එක තමයි මේකෙදි කුඩා මේක වෙන්නේ. මේක බලන්න මෙන්න මෙහෙම wave A B C D E. එතකොට මෙන්න මේ ටික තමයි ලොකුම මෙන්න මේ ටික තමයි level මේ හැදෙන්න පුළුවන් විදිය. හරිද? waves වල අතර අනුපාතය. එතකොට මේකෙදි wave B එක තමයි කුඩාම එක. wave A එක තමයි විශාලතම එක. එතකොට මේකෙදි fib levels බලන්නේ අර විදිහටම තමයි. මේකේ fib levels ටිකක් වෙනස්. බලන්නේ අර විදිහටම තමයි. ඒක බලන්නේ ඔයාලා ගන්න ඔයාලගේ fib extension එක retracement එක අරගෙන 0 to A තියන්න. A තියලා ඔයාලා B එක බලන්නේ මෙන්න මේ වගේ fib levels දෙකකින් තමයි බලන්න වෙන්නේ. 100 සහ 0.618 කියන level එක. එතකොට මෙන්න මේ level එක use කරන්නේ නැහැ. wave B එකට. හරිද? ඔන්න wave B එක බලන්නේ මෙන්න මෙහි. ඊගාවට wave C එක බලන්නේ ඒකට වෙන fib level එකක්. ඒක බලන්නේ. එහෙම ගන්න අරගෙන 0.618 කියන level එක සහ 1.618 කියන level එක උන් කරගන්න. එතකොට මෙන්න මේ දෙකෙන් තමයි ඒක බලන්නේ.
ඊගාවට view D එක බලන්නේ ඒ level දෙකෙම තමයි. view E එක බලන්නේ ඒ level එකෙම තමයි. හරිනේ. හරි. එතකොට මේකෙදිත් brother අපිට view E එක මනින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක බලන්නත් අපි free retracement එක extension එක අරගෙන 0 to A තිබ්බා. ඒ තියලා view D වලට ගෙනල්ලා 618 කියන level එක විතරක් on කරගන්න. හරිද? 2.618 on කරන්න යන්න එපා. ඒක ඕනේ නැහැ. එතකොට එහෙම වුණාට පස්සේ මෙන්න මේ level එකට market එක එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේක බලන්න අපි irregular expanding වල. හරිද? එතකොට ඔන්න ඔක තමයි සාමාන්‍යයෙන් fib levels ටික. එතකොට දැන් ඔයාලා දැන් මම කිව්වා දැන් මේ බලන විදි දෙකක්. ඒ කියන්නේ view E එක. ඔයාලට මාක් කරගන්න පුළුවන් දැන් මම දැන් මෙතනට අනුව දැන් 618 නේ මෙතන කිව්වේ. දැන් එතකොට ඔයාලට මාක් කරගන්න පුළුවන් මෙන්න මේ box එක. මෙන්න මේ box එක ඉතාමත් වැදගත් box එකක්. මොකද ක්‍රම දෙකකින් බැලුවට පස්සේ ඒ තැන් දෙක අතර වෙනස හරිම වැදගත්. ඒ කියන්නේ ඒක ඔයා ඇනලයිස් කරලා තේරෙවි. සාමාන්‍යයෙන් කොච්චර මේ වැඩිද කියලා. හරිද? ඒක වැඩි හිතන්න එපා මේ මෙතඩ්ස් දෙක ඔළුවේ තියාගන්න. එතකොට හරි. එතකොට අපි රෙගුලර් ට්‍රැංගල් කතා කරා. අපි රනින් ට්‍රැංගල් කතා කරමු. රනින් ට්‍රැංගල් කතා කරමු. රනින් එක්ස්පැන්ඩින් ට්‍රැංගල් කියලා ලියා ගන්න. එතකොට මේක රනින් එක්ස්පැන්ඩින් ට්‍රැංගල් කියන්නේ කොමන් පැටර්න් එකක්. හරිද? කොමන් පැටර්න් එකක්. මේක හැදෙන්නේ මෙහෙමයි. මේක පට්ටම කොමන් මේක තමයි මම හිතන්නේ දැකලා මම ට්‍රැංගල්ස් වලින් කියන්නේ එක්ස්පැන්ඩින් ට්‍රැංගල් වලින් හැදෙන වැඩිපුරම දැකලා තියෙන්නේ මෙන්න මේ පැටර්න් එක. ඒකට මේක හැදෙන්නේ ගන්න ඉඳගත්තට පස්සේ වේව් එක මෙහෙම ආවා B එක මෙහෙම ආවා C එක මෙහෙම ආවා D එක මෙහෙම ආවා E එක මෙහෙම ආවා. හරි. එතකොට මේකෙදිත් අනිවාර්යයෙන්ම ඕවර්ලැප් වෙලා තියෙන්න ඕන. දැන් හරිනේ මේක ඕවර්ලැප් වෙලා තියෙනවා වේව් C එකෙන් මෙහෙම. හරි. මේ වේව් C එකෙන් මේක ඕවර්ලැප් වෙලා තියෙනවා. ඊට පස්සේ මේක මේ හෙඩ් එක මේ වේව් E එකෙන් ඕවර්ලැප් වෙලා තියෙනවා. හරි. දැන් එතකොට වේව් ඒ ටික ඕවර්ලැප් වෙලා තියෙන්නේ. මම මෙතන කවුන්ට් එකක් දාන්න මෙහෙම A B C D E කියලා. දාගත්තට පස්සේ හරි ඔකේ දාගත්තට පස්සේ මේක බලන්න පුළුවන් අපිට ඒ ට්‍රිප් ලෙවල් විදියක් තියෙනවා හරිද ඒ කියන්නේ වේව් E එක බලන්න අපි මේකේදී වේව් E එක තමයි මේක ටාගට්ස් කරන්නේ සහ අනිත් ඒව බලන විදි කලින් ෆිබ් ලෙවල්ම තමයි යූස් කරන්නේ ඒ කියන්නේ ඉරිගු රනින් ඉරිගියුලර් දෙකට පාවිච්චි කරපු දෙකම තමයි යූස් කරන්නේ දැන් මෙතන එතන දැන් කලින් අපි රිවිලර්ස් පාවිච්චි කරන්නේ දර 100 1.618 ඒ ටික අපි කතා කරා නේද අන්න ඒ ටික තමයි මේකෙදිත් යූස් කරන්නේ ෆිබ් ලෙවල්ස් විදියට එතකොට වේව් E එක බලන්නේ ඔයාලා ගන්න ඔයාලගේ 15 එක්ස්ටෙන්ෂන් එක අරගෙන 0 to A තියලා D වලට ගේන්න. හරි. එතකොට වේව් E එක මෙන්න මේ ලෙවල් දෙක අතරේ එන්ඩ් වෙලා තියෙන්න ඕන. ඒක තමයි මේකේ විදිය. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි රනින් ට්‍රැංගල් එක කියලා කොහොමද මේ ප්‍රෙඩික්ට් කරන්නේ? ප්‍රෙඩික්ට් කරන විදිය සරලයි තාම සරලයි. මෙන්න මේ වේව් C එක මෙන්න මේ වේව් C එක වේව් A බ්‍රේක් කරන්නේ නැතුව එන් කරලා වේව් D එක මෙහෙම අප්පෙච්චි ගමන්ම හරිද වේව් C එක
වේව් A එක බ්‍රේක් කරන්නේ නැතුව වේව් C එක එන්ඩ් කරලා වේව් B එක බ්‍රේක් කරලා අපිච්ච ගමන්ම අපිට මෙතන හිතන්න පුළුවන් ස්පැනිෂ් ට්‍රයැන්ගල් එකක් හැදෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා කියලා. එතකොට ඕක තමයි හැදෙන්න පුළුවන් සාමාන්‍ය ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් විදිය. සාමාන්‍ය දැන් මෙතනට අනුව දැන් වේව් B එකට වඩා වේව් C එක කුඩයි. ඒ වගේම හැදෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඊගාවට දැන් වේව් මෙතෙන්ට අනුව දැන් වේව් B එකට වඩා වේව් C එක කුඩයි. ඒතකොට C එකට වඩා වේව් D එක ලොකුයි. ඒතකොට වේව් C එක තමයි මෙතන කුඩාම වේව් එක. මේ B සහ D අතර වෙනස් ඒ කියන්නේ B C D වල වෙනස බලද්දී කියන්නේ තුනේ වේව්ස් තුන බලද්දී කුඩාම තමයි C එක. එතකොට ඒක රනින් ට්‍රයැන්ගල් වල රනින් එක්ස්පැන්ඩඩ් ට්‍රයැන්ගල් වල සීක්‍රට් එකක් නෙවෙයි. ඒක පොඩි අර අඳුර ගන්න ක්‍රමය. ඒක තමයි අඳුර ගන්න ක්‍රමය. එතකොට අපි ඔන්න ගයිස් අපි කතා කරා ට්‍රයැන්ගල්ස් පහම කතා කරා. අපිට ඊළඟට කතා කරන්න තියෙන ලිමිටඩ් සහ නන් ලිමිටඩ් වල එක්ස්පැන්ඩින් වල ඊට පස්සේ ටයිම් ටේබල් ටිකක් කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ඉවරයි. ඉක්මනට ඉවර කරලා දාන්න පුළුවන් සාමාන්‍ය විනාඩි 10කින් 10ක් කියන්නේ නැහැ. 7ක් 8කින් වගේ ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ නියුට්‍රල් ට්‍රයැන්ගල්. මම ආසම පැටර්න් එක නියුට්‍රල් ට්‍රයැන්ගල් කියන්නේ මාරු ඒක. ඊළඟට එක්ස්ට්‍රැක්ටින් ට්‍රයැන්ගල්, ඊළඟට රිවර්ස් ඕල්ටර්නේෂන් ට්‍රයැන්ගල්. හරිද? ඊගාට ඩයමෙට්‍රිකල් පැටර්න්ස් ටික සහ සිමෙට්‍රිකල් පැටර්න්ස් ටික කතා කරන්න තියෙන්නේ. එතකොට ඔන්න ඔය ටික තමයි කතා කරන්න තියෙන අපේ නියම කෝස් එකේ. හරිද? ඒ ටික අපි ගොඩක් ගැඹුරින් කතා කරන්න ඕන. මොකද ඒ ටික ඒව තමයි හොඳට හැදෙන්න පුළුවන් මාකට් වල. එතකොට එහෙනම් හැමෝටම ජය වේවා. මගේ channel join නැත්නම් join වෙන්න. ඔයාලා මගේ channel එකට add කරන value එකක් තමයි ඔයාලගේ subscribe button එක. එතකොට ඒක subscribe කරලා තියාගන්න. මොකද දෙන updates මම ඉක්මනට ඔයාලා ළඟට ගන්න ඕන. ඒ වගේ මගේ channel join නැත්නම් join වෙලා යන්න. සාමාන්‍ය දැන් මම මගේ time එකෙන් මචං මම දැන් පැය බර ගාණක් කැප කරලා තියෙනවා මේකට. හරිද? එතකොට ඔයාලට පුළුවන් මම මගේ finance ID එක උනත් දාන්න. මේ පුළුවන් කට්ටියට විතරක් ඩොනේට් එකක් දෙන්න පුළුවන්. හරිද? ඉල්ලන්නේ නැහැ. පුළුවන් නම් විතරක් ඩොනේට් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඒත් කමක් නැහැ. මම මේක මගේ ටයිම් එක වැලියු කැප කරලා කරන දේ නිසා තමයි මම එහෙම කිව්වේ. හරිද? හරි. ඒක ඕනේ නැහැ. ජොයින් නැත්තම් ජොයින් වෙන්න මගේ group එකට මම ඒකේ අප්ඩේට්ස් දෙනවා. හරිද? එහෙනම් හැමෝම ජය වේවා.